හරි. අද ආවේ මේ 2015 ජ්‍යාමිතිය ගානක් 11 වෙනි ගාන. බලමු. ගාන කියන මෙන්න මෙහෙම එකක්. දී ඇති රූපේ ABC කෝණය ACB කෝණයටද සමානයි කියලා කියනවා. නේ? අපි පොඩක් මාක් කරන්න යන්න. ABC කෝණය. මොකද්ද? ABC කෝණය කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ කෝණය. නේ? මම තිතක් දාන්නම්කෝ. ABC කෝණය සමානයිලු ACB කෝණයට. ACB කෝ ACB මෙන්න මෙයානේ. එන මේ දෙක සමානයිලු. හරි. ද x යනු AB මත පිහිටි ලක්ෂයක්ද? කෝ x x කියන්නේ AB මෙන්න මේ AB මත පිහිටි ලක්ෂයක්ලු. හරි. ඒකත් හරිනේ. AB මත පිහිටි ලක්ෂයක්ද? y යනු දික්කල CA මත y කියන්නේ කො මෙන්න මෙයා. y කියන්නේ දික්කල CA. යත් හරිනේ. දික්කල CA මත AY සමානයි AX වන පරිදි පිහිටි ලක්ෂයක්ද? මේව කතාවක් කියනවනේ. මොකද AY කියන එක්කෙනා සමානයිලු AX ට. AY මෙන්න මෙයානේ. AY මෙයා AY සමානයි AX. AX කියන්නේ මෙන්න මෙයා. මේ දෙක සමානයිලු. මගේ කියලා දෙයක් ගහගත්තා. හරිනේ. වන පරිදි පිහිටි ලක්ෂයක්ද වේ. වන පරිදි පිහිටි ලක්ෂයක්ද වේ. හරිනේ. BAC හි කෝණ සමච්ඡේදකයට D හි BC හමුවේ. BAC හි කෝණ සමච්ඡේදකෝ BAC BAC මෙන්න මෙයා. BAC හි කෝණ සමච්ඡේදකයක BAC මෙයා. BAC හි කෝණ සමච්ඡේදකයට D හිදී BC හමුවේ. BAC හි කෝණ සමච්ඡේදකයට D හිදී BC හමුවේ. ඒ කියන්නේ මෙන්න මෙයා කෝණ සමච්ඡේදක වෙන්න ඕනේ. මෙන්න මේ රේඛා මගින් මේ කෝණය හරියටම දෙකකට බෙදෙන්න ඕනේ. එතකොට මම මෙතන තිතක් දාගත්තිද මම මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්නන්න මෙන්න මේ මොකද කතරේ දාගන්නවා. කෝණ සමච්ඡේදය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. කෝණ සමච්ඡේදකය කියන්නේ කෝණය හරියටම දෙකට බෙදෙනවා කියන එකනේ. මේ රේඛාව මගින් මෙන්න මේ BAC කියන කෝණය හරියටම දෙකට බෙදෙනවා. නේ? ඒක තමයි කෝණ සමච්ඡේදය කියන්නේ. හරි. ඊළඟට කියන බලන්න. රූපේ පිටපත් කරගෙන ඉහතදී ඇති තොරතුරු එහි දක්වන්න. නේ? දැන් ඉතින් මේ පින්තූර අදින්න තියෙන්නේ. පළවෙනි කොටස ඔය පින්තූර අදින්න තියෙන්නේ. හරි. ඊළඟ දෙවෙනි කොටස කියනවා ABD ත්‍රිකෝණය. කෝ ABD ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය මෙන්න මෙයා. ABD ත්‍රිකෝණය ADC කෝ ADC මේ ත්‍රිකෝණ දෙක මොකද කියන්නේ? අංග සම බව පෙන්වන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය අංග සම කියලා පෙන්වන්න කියලා කියනවා. බලන්න. මොකද්ද මේ අංග සම කියන්නේ? මම තියරිත් එක්කම කියන්න යන්නම් ඈ. මොකද්ද අංග සම කියන්නේ? අංග සම කියන්නේ අංගයන් සමාන. නේ? අංග සම කියන්නේ අංගයන් සමාන. එතකොට දැන් මේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න නම් හරිද? ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න නම් දැන් මේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න නම් මම කතා කරන ප්‍රධාන වශයෙන් ක්‍රම හතරක්. හරිද? ප්‍රධාන වශයෙන් ක්‍රම හතරක් තියෙනවා. හරිද? බලමුකෝ. ත්‍රිකෝණ දෙකක් අංග සම කරන ආකාර හතර මම මේ කතා කරන්නේ. අංක 1 පා අවස්ථාව පා අවස්ථාව. මොකද්ද පා කියන්නේ? පා කියන්නේ පාද කියන එක. පා අවස්ථාව කියන්නේ පාද තුනක් සමාන කිරීම කියන කේස් එකක්. හරි මේ බලන්නකෝ. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්කෝ මේ. දැන් හිතන්නකෝ ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. තව ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මම මේවා නම් කරන්නම්කෝ ABC ත්‍රිකෝණය කියලා. මේවත් නම් කරන්නකෝ මම DEF ත්‍රිකෝණය කියලා. මට කියනවා මෙහෙම එකක්. මට දීලා තියෙනවා ගානේ දත්තයක් විදියට නිකන් හිතන්න මම මේ දැන් මේ අවස්ථාව පැහැදිලි කරන්නේ. දීලා තියෙනවා AB කියන පාදේ සමානයිලු මෙන්න මෙයාගේ මේ පාදේ සමානයිලු මෙන්න මේ පාදෙට. ඒ කියන්නේ DE පාදයට. හරිද? ඊට පස්සේ මේකේ තව දත්තයක් දීලා තියෙනවා BC පාදේ සමානයිලු. ඒ කියන්නේ මෙන්න මේ පාදේ සමානයිලු EF ට. EF ට. ඊට පස්සේ ආයි දීලා තියෙනවා AC පාදේ මේ AC පාදේ සමානයිලු DF පාදයට. ඒ කියන්නේ මෙන්න මේ පාදේ සමානයි.
ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක බලන්නකෝ මේ මෙයත් පාදයක් මේ මෙයත් පාදයක් මෙයත් පාදයක් මෙයත් මොකද්ද මෙයත් පාදයක් මේ මූල පාද මේ ඔක්කොම සමාන කරපුවා පාදනේ. එතකොට මේ මෙන්න මේ අවස්ථාව තමයි කියන්නේ පා අවස්ථාව මේ මෙයාගේ පළවෙනි අකුර මෙයාගේ පළවෙනි අකුර මෙයාගේ පළවෙනි අකුර එකතු වෙලා තමයි පා අවස්ථාව ඇදලා තියෙන්නේ. හරිද? හරි. මම නිකන් මතක් කරේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තියෙනවා පා අවස්ථාව. පා අවස්ථාව. මම මොකද ගන්නේ මේකම නෑ කමන්නේ. පා අවස්ථාව. එතකොට මේ කෝ කියන එක නම මොකද්ද? කෝ කියලා අකුරක් දාලා තියෙන්නේ මොකද්ද? කෝ කියලා අකුරක් දාලා තියෙන්නේ කෝණයක් කියනෝනේ. හරිද? කෝ කියන එකේ තියෙනව තමයි කෝණය. ඒ කියන්නේ දැන් මේකේ මොකද්ද කියන්නේ කෝ අවස්ථා තුන? පාදයක්, කෝණයක්, පාදයක් නේ. පාද දෙකක් සහ කෝණයක්. හරිද? බලමු. මෙතන මොකද්ද කියන්නේ කියලා. ඔන්න දැන් හිතන්න තව ත්‍රිකෝණ දෙකක් ගන්න මම මෙන්න මෙහෙම. මෙයා අර විදියට ත්‍රිකෝණ දෙකක් ගන්නවා ඉතින්. හරිද? මෙයා මම ගන්නවා A B C අර විදියටම මෙයා D E F. ඒතර මෙයාගේ හරිද මෙයාගේ දෙක තියෙනවා A B කියන පාදේ. මේ A B කියන පාදේ සමානයි කියලා A E පාදයට. හරිද? ඒ කියන්නේ මෙන්න මේ පාදේ සමානයි කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා කියලා දන්න B C පාදයේ සමානයි කියලා. කියන මෙන්න මේ පාදේ සමානයි කියලා මෙන්න මේ පාදේ B C පාදයේ සමානයි කියලා E F පාදයට. හරිද? ඒතකොට දැන් පාද දෙකක් හරිනේ. පාද මේ මෙයත් පාදේ. දැන් අපි කෝණයක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ මේ අවස්ථාවේ යොදා ගන්න නම් පාද දෙකේ කෝණය යෝන්නේ. මෙන්න මෙතන මේ කෝණය තෝරගatti පොඩි කේස් එකක් තියෙනවා. හරිද? මේ කෝණය තෝරගatti පොඩි කේස් එකක් තියෙනවා. මේ බලන්නකෝ. මේ කේස් එක තමයි දැන් මේ කෝණයක් අපිට කැමති කෝණයක් ගන්න බෑ. හරිද? ඒ කියන්නේ මේ පාකෝප අවස්ථාව දාන්න නම් මේ කෝණය මේ කෝණ තුنين ඕනම කෝණයක් වෙන්න බෑ. හරිද? මේ පාකෝප අවස්ථාව දාන්න නම් මේ කෝණය අනිවාර්යයෙන්ම මේ පාද දෙක අතරමැදි කෝණය වෙන්න ඕනේ. මේ පාද දෙක අතරමැදි කෝණය මෙන්න මෙයා. මෙන්න මෙයයි සමාන වෙන්න ඕනේ. හරිද? මෙන්න මෙයයි සමාන නම් තමයි පාකෝප අවස්ථාව යොදන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ අපිට මෙන්න මෙහෙම මේ කියන්නේ මේ දෙන සමානයි කියලා මුකුත් දත්තයක් දීලා නැහැ. හරිද? මෙන්න මෙයයි සමානයි කියලා දීලා තියෙනවා කියලා ගන්නකො. හරිද? එතකොට අපිට පුළුවන් පාකෝප අවස්ථාව දාන්න. එතකොට දාන්න බෑ. හරිද? එතකොට පාකෝප අවස්ථාව දාන්න බෑ. එතකොට ගානේ දීලා තියෙන දත්ත අනුව බලන්න ඕනේ වෙන අවස්ථාවක් මොකක් හරි දාගන්න. හරිද? පාකෝප අවස්ථාව දාන්න නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ පාද දෙක අතරමැද කෝණය මෙන්න මේ කෝණය මේ කෝණ දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ පාකෝප අවස්ථාව දාන්න නම් අපිට සමාන වෙන්න ඕන දේ නම් මොකද්ද? කෝණයක් නම් කරන්නේ කොහොමද? මේ ඒ කියන්නේ මේ කෝණේ අසල තියෙන අකුර ලියනවා ඒ උඩින් තොප්පියක් දානවා දෙපැත්තේ ලියනවානේ A C. හරිද? මෙයා ලියන්නේ කොහොමද? E මැදින් ලියනවා ඒකට තොප්පියක් දානවා D F දෙපැත්තේ ලියනවා. හරිද? දැන් බලන්න පා කෝ. හරිද? ඒක ලස්සනට කියන පා කියලා. හරිද? දෙකනේ. කොහමද? පාද දෙකයි කෝණයයි සමාන වෙන්න ඕනේ. හරිද? ඔන්න දැන් දෙවෙනි අවස්ථාව කතා කරා. ඊළඟ අවස්ථාව තමයි කෝපා. හරිද? කෝපා. මම මෙන්න මේකම තියාගන්නම්කෝ. හරිද? කෝපා. මේ බලන්නකෝ. මේක 3 මම කලින් මේ දෙක කියලා දැම්මේ නෑනේ. කමන්නේ. කෝපා. හරිද? එතකොට දැන් මෙතන කියන්නකෝ. දැන් මේක තේරුම් ගන්න පුළුවන්. කෝපා. ඒ කියන්නේ මොකද්ද? කෝණ දෙකයි පාද එකයි. කෝණ දෙකයි පාද එකයි. දැන් මේ කෝණ දෙකක් තියෙන්නත් ඕනේ පාද එකක් තියෙන්නත් ඕනේ. දැන් පාකෝපා අවස්ථාවයට දෙන අර පොඩි මේකක් තිබ්බනේ. අර අතරමැද කෝණය වෙන්න ඕනේ කියලා. මෙන්න මේකේ හැම කිසි එකක් නැහැ. හරිද? මේකේ මේ ඕනම කෝණ දෙකක් වෙන්න පුළුවන්. මේ කෝණය හිතන්නකෝ මෙන්න මේ කෝණය කියලා. මේ කෝණය මෙන්න මේ කෝණය සමානයි කියලා දීලා තියෙනවා. මම අතිරයක් දාන්න. හරිද? හරිද? දැන් මේ කෝණ දෙක සමාන වෙලා දැන් හිතන්නකෝ දැන් මොන දත්තේ ලියනවා මම දැන් දීලා තියෙන එක ලියනවා. මේ සමානයි කියලා මුලින්ම ලියමුකෝ. කොහොමද එන්නේ?
ABC කෝණය සමානයි DEF කෝණය. ඔන්න දත්තේ. ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා කියලා හිතනවා මෙන්න මේ කෝණ දෙකත් සමානයි කියලා. එතකොට කොහොමද? ACB කෝණය සමානයි එතයිනේ. ACB එතයිනේ. ACB කෝණය හරි. ACB කෝණය සමානයි කියලා හිතන්නකො DFE කෝණය. අන්න දැන් හරි. ඊට පස්සේ දැන් අපි දැන් කෝණ දෙකක් ඔන්න සමාන කරගත්තානේ. දැන් අපි පාදයක් සමාන කරගන්න බෑ. දැන් එතකොට පාදයක් ඇවිල්ලා අනුරූප පාදයක් වෙන්න ඕනේ. හරිද? තේරුණාද? අනුරූප පාදයක් වෙන්න ඕනේ. මොකක්ද අනුරූප පාදයක් කියන්නේ? දැන් හිතන්නකො මුගේ BC ට හරිද? මුගේ BC ට මෙන්න මූ සමාන වෙලා හරියනවද? BC ට DF සමාන වෙලා හරියනවද? හරියන්නේ නැහැ. මොකද? මෙයා අනුරූප පාදයක් නෙමෙයි. දැන් මුගේ BC පාදේ කියන්නේ මෙන්න මේ කෝණ දෙක නිකන් අර මැද තියෙන පාදේ වගේ වෙන්නානේ. එහෙම එකනේ. නේ? එතකොට දැන් EF කියන එක ඇවිල්ලා මෙයානේ දැන් මුට අනුරූප කෙනා මෙයාගේ මේ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මෙයානේ. දැන් මෙයාට සමාන වෙනවනේ මෙයා. නැතුව මෙයාට මෙයා සමාන නැහැ කියලා අපිට කෝකෝ පාස්තා දාන්න බෑ. තේරුණාද? එතකොට BC ට සමානයි කියලා දුන්නොත් එහෙම EF ඔන්න වැඩේ දාන්න පුළුවන්. හැබැයි BC ට මෙන්න මෙයයි සමාන කියලා. ඒ කියන්නේ DF සමානයි කියලා දුන්නොත් එහෙම කොකෝපා දාන්න බෑ. හරි. මම හිතුවා තේරුණා කියලා. මම ලාවට මතක් කරලා යන්නේ. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව. මොකද්ද හතරවෙනි අවස්ථාව? හතරවෙනි අවස්ථාව කියනවා මෙන්න මේ. හතරවෙනි අවස්ථාව කියනවා හරිද? හතරවෙනි අවස්ථාව මොකද්ද? කර්ණපා. කර්ණපා අවස්ථාව. මොකද්ද මේ කර්ණපා කියන්නේ? ඔක්කොම කලින් කියන කර්ණය කියන එක්කෙනා මොකක් සම්බන්ධවද අපිට හම්බෙන්නේ? කර්ණය කියන කෙනාව හම්බෙන්නේ මොකක් සම්බන්ධවද? හරිද? කර්ණය කියන කෙනා හම්බෙන්නේ කර්ණය හම්බෙන්නේ මෙන්න මෙහෙම. මේ බලන්නකො. මෙයා මොකද්ද? මෙයා අංශක 90 කරන ත්‍රිකෝණයක් කියන්නේ මෙයා මොකද්ද? මෙයා ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ දිගින් වැඩිම පාදයට අපි කියන කර්ණ පාදය කියලා. ඒ කියන්නේ දිගින් වැඩිම පාදය කිව්වත් හරිය. ඒ කියන්නේ මෙන්න මෙයා නෙමෙයි. මූණේ දිගින් වැඩිම පාදේ. මේ මෙයා. දැන් මේ නම් කරොත් AC කියන එකානේ දිගින් වැඩිම පාදේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කර්ණ පාදයේ මෙන්න මේ අංශක 90ට සම්මුඛ පාදය කියලා. හරිද? අංශක 90 ඉදිරියෙන් තියෙන පාදය. එහෙම කියන්න පුළුවන්. හරිද? එතකොට මේ ඔය කර්ණ පාදය කියන්නේ ඔන්න ඔය. තේරෙන්නේ? කර්ණ පාදයක් තියෙන්නේ හරිද? අනිවාර්ය ඍජුකෝණී ත්‍රිකෝණ වල. එතකොට අපිට තේරුම් ගන්න ඕන දේ තමයි මොකද්ද? මේ හතරවෙනි අවස්ථාව වෙච්ච කර්ණපා අවස්ථාව දාන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් සමාන කිරීමේදී පමණයි. තේරෙන්නේ නැති. හරි. බලමු. දැන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මෙන්න මේක ඍජුකෝණී ත්‍රිකෝණ මෙයා අනිත් ඍජුකෝණී ත්‍රිකෝණ. හරිද? එතකොට මෙයා ගන්නවා මම A B C මෙයා ගන්නවා D E F. හරිද? A B C D E F. එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මෙයාගේ මේ බලන්නකෝ කර්ණපානේ නේ කර්ණපා. එතකොට අනිවාර්යයෙන්ම කර්ණයක් සහ පාදයක් සමාන වෙන්න ඕනේ. දැන් කර්ණයක් කිව්වන් පස්සේ මේ ඍජුකෝණ ත්‍රිකෝණ කර්ණ දෙක තුනක් නැහැනේ. තියෙන එක කර්ණය නේ. එතකොට මුගේ කර්ණයට මුගේ කර්ණය සමාන වෙනවා. මුගේ කර්ණය මොකද්ද? AC. මුගේ කර්ණය DF. ඒ කියන්නේ AC සමානයි DF වෙන්න ඕනේ. දැන් මේ කර්ණපා අවස්ථාව ගන්න නම් අනිවාර්යයෙන් මේ දෙක සමාන වෙන්න ඕනේ. හරිනේ. එතකොට දැන් මේ පාදය ඇවිල්ලා ඕන පාදයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාදෙට මේ පාදේ සමාන වෙන්නත් පුළුවන්. පොඩ හිතලා බැලුවොත් මේ බලන්නකෝ. මේකයි සමාන වුණා කියලා දැන් මම කලින් කිව්වා. හරිද? කලින් කිව්වා මෙයාට අනුරූප කෙනා අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ කියලා. දැන් මෙතනදී එහෙම එකක් නැහැනේ. මේක පොඩ්ඩක් හිතලා බැලුවොත් මේ බලන්නකෝ. මෙයාව දැන් කියන්නේ මේ පින්තූරේ මූ විදිහට හදාගන්න බැයිද? මේ පින්තූරේ මූ විදිහට හදාගන්න බැයිද? පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම තියෙන එකාව මම ගලවලා මෙහෙම කරනවා. හරිද? ඒ කියන්නේ මෙතන ඉන්න එකාව මේ පැත්තට. ඒ කියන්නේ මෙහෙම ඉන්න එකාව
මෙහෙම හිටින අරමුණු. හරි. පොඩ්ඩක් නිකන් ඔළුවෙන් කල්පනා කරලා බලන්නකෝ. මෙහෙම ඉන්න එකාව මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් මූව ඕනනම් මෙහෙම හරවන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පාදේ පල්ලෙහාට එන විදිහට හරවන්නත් පුළුවන්. එතකොට කර්ණපා අවස්ථාවයට හිතන්න. හරිද? කර්ණයයි මේ ඕනම පාද දෙකක් සමාන වුණොත් වැඩේ ගොඩ. තේරෙනවනේ වැඩේ. ඒකට BC සමානයි DE වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔය අවස්ථා හතර තමයි තියෙන අපිට ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න. ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න තියෙන ඔන්න ඔය අවස්ථා හතර තමයි. හරිද? දැන් එන්න ගන්න. ගාන කියන්නේ මොකක්ද අපිට? ABD ත්‍රිකෝණය නේ. පළවෙනි ගාන. ABD ත්‍රිකෝණය. පළවෙනි ගාන අපිට කියන්නේ ABD ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? ABD මෙන්න මෙයා. මෙයයි ADC මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා කියන්නේ. හරිද? පළවෙනි ගාන කියන්නේ ඔන්න ඕක. දැන් අපි මේ ත්‍රිකෝණ දෙකේ දන්න දේවල් මොනවද කියලා කියන්නකො. අපි දන්නව නේද? මෙන්න මෙයා. මෙයයි සමානයි. මෙන්න මේ කෝණය සමානයි. කොහොමද ඒක දන්නේ? ඒක අපිට කිව්වා මේ ගාන මුලින් මේ ABC කෝණයයි ACB කෝණය. මෙන්න මේ කෝණය සමානයි කියලා අපිට ගාන දීලා තියෙනවා. ගාන පටන් ගන්න මේවනේ. දී ඇති රූපේ මෙන්න මෙහෙමයි කියලා කියනවා. හරි? එතකොට ඒක ලියාගමු බලන්න. කොහොමද ලියන්නේ? ABC කෝණය සමානයි කොහොමද? ACB කෝණය. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපි දන්නවා. මේකට හේතුව මොකද්ද? අපි දැන් මේ උත්තරයක් ලියනකොට මේකට හේතුවක් ලියනවා. හේතුව මොකද්ද මේක? අපිට දීලා තියෙන දෙයක්. දීලා තියෙන දෙයක් කියන්නේ කොහොමද? දත්තය. හරිනේ? දත්තය. ඊට පස්සේ ආයෙ මොනවද අපි දන්නේ? ආයෙ දන්නව නේද? මෙන්න මේ දෙක සමානයි කියලා. මේ දෙක සමානයි කියලා අපි දන්නවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව BAC කියන කෝණයේ කෝණ සමච්ඡේදකය නේද? මෙන්න මේ රේඛාව. මේ රේඛාව මගින් මෙන්න මේ කෝණය, කියන්නේ මේ රේඛාව මගින් BAC කෝණයේ කෝණ සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා. හරිද? සමච්ඡේදනය වෙනවා කියන්නේ සමානව ඡේදනය වෙනවා කියන තේරුමනේ. සමානව දෙකකට බෙදෙනවා. ඒ හින්දා අපිට ගන්න වෙයිද මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා මේ BAT කෝණයයි BAD කෝණයයි අනිත් එක මොකද්ද? DAC කෝණය. DAC කෝණයයි සමානයි. මේකට හේතුව මොකද්ද? මේකට හේතුව ලියන්න ඕනේ AD මගින් BAC සමච්ඡේදනය වේ. මම ඒක ලියන්න. AD මගින් වෙනව නේද? AD මගින් BAC කියන්නේ මෙයා BAC සමච්ඡේදනය වේ. හරි? පොඩ්ඩක් පැහැදිලි නෑ. තේරෙන්නේ? එතකොට දැන් අපි දන්නවා මෙන්න මෙයයි සමානයි. දැන් කෝ දෙන්නෙක් ඉන්නවා. දැන් අපිට අවස්ථා හතරේ මොකද දාන්න පුළුවන්? කෝ පා කියලා එකක් ඉන්නවනේ. කෝ කියලා එකක් තියෙනවා. කෝ කියලා එකක් තියෙනවා. මං කිව්වද කෝ කියලා අවස්ථාව? එහෙම ගන්න නෑ. කෝ කියලා එකක් නෑ. කෝණ දෙක සම්බන්ධ වෙන එකම එක්කෙනා තමයි කෝ පා. දැන් අපි බලමුකෝ පාදයක් තියනවාද කියලා මොකක් කරේ පාදයක්. මේ දෙන්නම මේ ත්‍රිකෝණ දෙකටම තියෙන පාදයක් මොකක් කරේ. මම දකින්න මෙන්න මේක මේ බලන්නකෝ. AD කියන එක බලන්නකෝ. AD කියන එක ABD ත්‍රිකෝණයටයි හරිද? AD කියන එක ABD ත්‍රිකෝණයටයි ADC ත්‍රිකෝණයටයි පොදුයි නේද? නේ? දැක්කේ නේද මේ? මෙන්න මේ පාදය මෙන්න මේ ත්‍රිකෝණයටයි මෙන්න මේ ත්‍රිකෝණයටයි පොදුයි නේද? එතකොට දැන් අපිට පාදයකුත් තියෙනවානේ. එතකොට ඉතින් ලේසි වෙන්නේ. දැන් බලන්න මේක ලියන්නේ කොහොමද? AD සමාන AD. හරිද? හේතුව මොකද්ද? මෙයා පොදු පාදේ. හරි? ඔන්න හරි. ඔන්න ත්‍රිකෝණ දෙක අදාළ දත්තවල ලියාගත්තා. ඊට පස්සේ මොකක්ද ගන්න තියෙන්නේ? ඊට පස්සේ ගන්න තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් හරිනේ දැන් මේ කෝ පාවලින් දැන් අපි මේක අංග සමයි කියලානේ. අංග සම කරානේ. දැන් ඉතින් අංග සමයි කියලා ලියන්න තියෙන්නේ. ලියන්න කොහොමද? එම නිසා ABD ත්‍රිකෝණය අංග සමයි
ADC ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? කෝ පානේ. කෝ හරි. ඔන්නම අපිට ගානේ පළවෙනි කොටස නෙමෙයි දෙවෙනි කොටස කල්ලි වල ගන්න පුළුවන්. ඊට පස්සේ ගානේ තුන්වෙනි කොටස. ගානේ තුන්වෙනි කොටස මොකක්ද කියන්නේ? ගානේ තුන්වෙනි කොටස කියනවා XYA සමානයි BXE බව පෙන්වන්න. මොකක්ද කියන්නේ පොඩ්ඩක් බලමු. මොකක්ද කියන්නේ? XYA කො XYA x නම් මෙතන ඉන්නවා y නම් මෙතන ඉන්නවා ඊට කලින් ගානේ මේකක් කියන මේ බලන්නකො. ඒක දැක්කේ නේ. ගානේ කියනවා දික්කල xy ඊහිදී bd හමුයි කියලා. හරිද? ඒක දැක්කේ නේ. මොකද කියන්නේ? දික්කල xy නේ yx දික්කල yx කියන එක හරිද? ඊහිදී ඊවල ඊ මෙතන තියෙනවා නේ bd හමුයි. එතකොට මේක යා කරනවා මෙන්න මේ. මෙන්න එහෙම යා කරනවා. එතකොට දැන් මෙතන තියෙනවා කියන්නේ ඊ නේ. ඊට පස්සේ තමයි අපි ගානේ තුන්වෙනි කොටස එන්න ඕනේ. තුන්වෙනි කොටස කියන්නේ මොකද්ද? XYA කො XYA මෙන්න මෙතෙන්ට ගමුකෝ අපි බෝලයක් දාමු. මම නිකන් මේ බෝල ත්‍රිකෝණ දාන්නේ මේ ඒ කියන්නේ ඒවා දෙක සමානයි කියලා පෙන්නන්නේ. හරිද? එතකොට මෙයයි මොකක්ද තව සමානයි කියලා පෙන්නන්න ඕනේ. BXE කො BXE මෙන්න මුන් දෙන්නනේ. ඒකට මෙන්න මුන් දෙන සමානයි කියලා පෙන්නන්න ඕනේ නේ. කොහොමද කරන්නේ ඉතින් නේ? මේ බලන්නකෝ. පොඩි තියරියක් කියන්නද මේ බලන්නකෝ. දැන් ත්‍රිකෝණයක් ගන්නකො මෙන්න මෙහෙම. මේ ත්‍රිකෝණයේ හිතන්නකො මෙන්න මෙයා බාහිර කෝණයක්. හරිද? මේක අපිට ප්‍රමේයක් විදිහටම තියෙනවා. මේ බාහිර කෝණයේ අගය බාහිර කෝණයේ අංශක ගාන මෙන්න මේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට මොකක්ද වෙන්නේ? සමාන වෙනවා. හරිද? මේ බාහිර කෝණයේ අංශක ගාන මේ අභ්‍යන්තර කෝණ දෙකේ අංශක ගාන එකතුවට සමාන වෙනවා. හරිද? ඔය තියරිය මේකට පාවිච්චි වෙනවා. ඊළඟට මේ බලන්නකෝ. මෙන්න මෙහෙම එක. දැන් මෙහෙම හිතන්නකෝ රේඛා දෙකක් කැපිලා තියෙනවා. එතකොට මෙන්න මෙතන කෝණය මොකද්ද? සම්මුඛ කෝණ. එතකොට ඔය දෙන්නේ අගයන් මොකද්ද? අගයන් සමානද නැද්ද? අගයන් සමානයි නේ. ඒක වැඩි බරපතල දෙයක් නේ. මේ අගයන් දෙක සමානයි. හරි. ඊට පස්සේ ආයෙ තියරියක් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම තියෙනවා. මේ බලන්නකෝ. ආයෙ තියරියක් පාවිච්චි කරනවා. දැන් ත්‍රිකෝණයක් ගන්නකො මේ ත්‍රිකෝණයේ හිතන්නකෝ මේ ත්‍රිකෝණයේ හරිද? මෙන්න මේ පාදේ සමානයි. හරි? ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මොකක්ද වෙන්නේ? මෙන්න මේ කෝණය සමාන වෙනවා. ඔන්න ඔය තියරි ටික පාවිච්චි කරලා අපිට මේ ගාන සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න පුළුවන්. හරිද? දැන් වෙනකන් තේරුන්නේ නැත්තම් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා තුන්වෙනි කොටස පොඩ්ඩක් හදන්න බලන්න. හරිද? එහෙම තේරුන්නේ නැත්තම් වීඩියෝ එක දිගටම බලන් ඉන්න. හරිද? මම හදන්න. මේ බලන්නකෝ. මම හදන්නකෝ තුන්වෙනි එක. තුන්වෙනි බලන්න. තුන්වෙනි එක මොකද්ද කියන්නේ? මෙන්න මෙයයි සමානයි කියලා පෙන්නන්න කියලා කියන්නේ. දැන් මට මෙන්න මෙහෙම පේන්නේ නැද්ද? මේ බලන්නකෝ. මෙයයි සමානනේ මෙන්න මේ දිග මේ බලන්නකෝ. AX කියන දිගයි හරිද? AY කියන දිගයි සමානයි. ඇයි සමාන උනේ? ඒක ගානේ දීලා තියෙනවා. මේ මෙයයි සමානයි කියලා දත් එක විතර දීලා තියෙනවා ගානේ. එතකොට මෙන්න මේ තියරියෙන් මට කියන්න වෙයිද මෙන්න මේ කෝණය සමානයි කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය සමානයි කියලා. මේ මම කතා කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගැන. මෙන්න මේ ත්‍රිකෝණය ගැන කතා කරන්නේ. එතකොට මේ ත්‍රිකෝණය මෙයයි සමානයි හින්දා මෙයයි සමානයි කියලා මට කියන්න බෑ. කියන්න පුළුවන්. හරි? කියන්න පුළුවන්. එතකොට මෙයයි සමානයි. එතකොට මුයි සමානයි. අයියේ මෙන්න මේ තියරිය මේ බලන්නකෝ. මේ එකිනෙකට රේඛා දෙකක් කැපිලා තියෙනවා. මේ කෝණය මේ සම්මුඛ කෝණය. එතකොට මෙයයි සමානයි. මෙයයි සමානයි. හරිද? ඒක ලියන්නේ කොහොමද මේ බලන්නකෝ. AX නෙමෙයි B
BXE. BXE මෙයයි. හරිද? මේ කෝණයයි අනිත් එක නගාවද YXA. YXA මෙන්න මෙයා. මෙයයි සමානයි. මොකද හේතුව? සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ. හරි. ඊට පස්සේ මෙයයි සමානයි නේ. මෙන්න මේ කෝණය සමානයි. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව ඇවිල්ලා මේ සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණ වල නේ. සමද්විපාද ත්‍රිකෝණ වල කෝණ. ඒක ගොන හරි. සමද්විපාද ත්‍රිකෝණ වල කෝණ. එතකොට මේ ඒක වගේ ඒතොලි වල හරි. එතකොට කොහොමද ලියන්නේ? එතකොට මේ ත්‍රිකෝණේ මේ ඊළඟ බලන්න මෙන්න මේ කෝණේ මේ YXA. YXA කියන එකයි මේ කියන්නේ මෙන්න මෙයයි XYA. මෙන්න මේ දෙන්න සමාන නෙමෙයි. මෙන්න මෙයයි. ඒට සමාන හේතුව මොකද්ද? ඒට සමාන හේතුව සමද්විපාද ත්‍රිකෝණ වල කෝණ. හරි? සමද්විපාද ත්‍රිකෝණ වල කෝණ කියලා ලියවනම් හරි. ඒක ලියාගන්න. මම ලියන්නේ නැහැ. එතකොට මෙයයි සමානයි. මේ මෙයාට මෙයා සමානයි. මෙයා සමානයි. එතකොට මට කියන්න බැරිද මුයි සමානයි කියලා? කෙලිම කියන්න පුළුවන්. හරි? මෙයාට මෙයා සමානයි. එතකොට මට මෙයාට මෙයා සමානයි කියලා කියන්න පුළුවන්. එතකොට ගාන දෙවෙනි කොටසේ කියන දේ ඔප්පු වෙනවනේ. දෙවෙනි කොටස නේ. එතකොට ගානේ තුන්වෙනි කොටසේ කියන එක ඔප්පු වෙනවනේ. හරිනේ? එතකොට ගාන තුන්වෙනි කොටසත් හරි. ඊට පස්සේ ගාන හතරවෙනි කොටස. බලන්න. ගාන හතරවෙනි කොටස. ගාන හතරවෙනි කොටස. මොකද ගාන හතරවෙනි කොටස කියන්නේ BEX කියන කෝණයයි යාගේ කෝණයේ අගය BXE මෙන්න එකක් කියනනේ. බලමු මොනවද කියන්නේ කියලා මුලින්ම. BEX කො BEX මෙන්න මෙයා. මෙන්න මෙයානේ. මේ කෝණය. BEX මෙන්න මේ කෝණයේ එකතුව සමානයි කියලා පෙන්වන්න කියනවා. හරිද? BXE කො BXE මෙන්න මෙයාගේ EBX කො EBX ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය මම ගලවලා වෙනම අඳින්නම්කෝ මේ බලන්නකෝ. මම අඳින්නේ මේ XBE කියන ත්‍රිකෝණය. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගලවලා මේ යන්නේ. එතකොට මෙන්න මේ කෝණය සමානයි කියලා කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවට කියලා කියන්නේ. හරි? එමෙයා තමයි කියන්නේ. දැන් මට කොහොම හරි ඕනේ මෙන්න මෙයයි ගේ එකතුව මෙයාට සමානයි කියලා පෙන්නන්නේ නේ. කොහොමද කරන්නේ ඒක? ඒක කරන්නේ කොහොමද? දැන් මේ බලන්නකෝ මෙන්න මෙහෙම එකක්. මෙයාගේ එකතුව. දැන් මෙයයි සමානනේ. මේ කෝණය සමානයි. මේ දෙන්නගේ එකතුව සමාන වෙනවා නේද? මෙන්න මේ කෝණය එකතුවට. ඒ කියන්නේ මම දැන් මේ ලියන්නකෝ මේ කියන එක පොඩ්ඩක් බලන්නකෝ. YXA කියන එක්කෙනාගේ හරිද? YXA කියන එක්කෙනාගේ XYA කියන එක්කෙනාගේ ඒ කියන්නේ මෙන්න මෙයාගේ එකතුව සමාන වෙනව නේද? XAC වලට. මේකට හේතුව මොකද්ද? මේකට හේතුව මෙන්න මේක. ඒ කියන්නේ මේ අර කලින් ලිව්වේ මෙයා සමානයි මෙන්න මේ දෙන්න එකතුව. හරිද? ඒ විදිහට මට ගන්න පුළුවන් මේ දෙන්න එකතුව සමානයි මෙන්න මේ බාහිර කෝණය කියලා. එතකොට එතනින් තේරෙනව නේද මේ බලන්නකෝ. ඊට පස්සේ මෙන්න මෙයාගේ ඩොට් දෙකක එකතුව සමාන වෙනව නේද මේ x අකුරු දෙකක එකතුවට. හරිද? මම මේ සරලව කියන්නේ හරිද? ඒ කියන්නේ මෙයාගේ දැන් මෙයාවිල එක ඩොට් එකක් කියලා දන්නකො. මෙයාත් ඇවිල්ලා තව ඩොට් එකක් නේ. මෙයයි. එතකොට මේ සමාන වෙනව නේද? එතකොට මම මෙයාව අංකණය කරලා තියෙනවනේ x අකුරු දෙකකින්. හරිද? මම මේ නිකන් x අකුරු කියලා දැන් මෙන්න මේ සංකේතය. නිකන් මේ පටල ගන්න එපා මේ 2x ආවේ කොහෙන්ද? අරවා මෙහෙම ගම මෙතන x අකුරනේ දැන්නේ.
කතිරයක් කියලා දෙනවා x අකුරක් ඕනේ. එතකොට මෙයයි එකතුව සමාන මෙයාට. එතකොට උතනින් තේරුණා නේද? මෙන්න මේ බෝලේ කියලා මේ ලකුණු කරපු කෝණේ මේ කතිරයක් ගහපු කෝණේ සමානයි කියලා. නේ? එතකොට මෙන්න මේ කෝණේ සමානයි. හරිද? මේ කෝණේ සමානයි. එතකොට ඒ කෝණේ සමානයි නම් මොකක්ද වෙන්නේ? ඒ කෝණේ සමානයි නම් හරිද? ඒ කෝණේ සමානයි නම් එතකොට මේ මෙතන තියෙන එකයි හරිද? මෙතන තියෙන එකයි සමානයිනේ. නේ? එතකොට මේ බලන්න ඒකාන්තර කෝණ වලින් මෙන්න මෙතන කෝණේ සමානයි නම් මෙන්න මේ දෙන්න සමාන්තර වෙනවානේ. නේ? එතකොට දැන් මට මෙතන සෙට් වුණා මෙන්න මෙයයි සමානයි කියලා. නේ? මෙයයි සමානයි කියලා සෙට් වුණා. එතකොට මට කියන්න පුළුවන් මෙයයි මේ සමාන්තරයි කියලා. එතකොට මම කලින්ම ගානේ ඔප්පු කරා මෙන්න මෙයා. ඒ කියන්නේ මේ ABD කියන ත්‍රිකෝණයයි ADC කියන ත්‍රිකෝණයයි අංග සමයි කියලා. එතකොට අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගත් සමානයිනේ. මොකද අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියන්නේ. ඒ කියන්නේ මේ දැන් මෙයාට මෙයා සමානයි. මේ කෝණේ සමානයි. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙක සල්ලුකොත් මේ කෝණේ සමානයි. සහ මේ කෝණේ සමානයි. ඒ වගේ මට තේරෙනව නේද මෙන්න මේ කෝණේ සමානයි කියලා. හරි? මේ කෝණේ සමානයි කියලා. එතකොට ඒ කෝණ දෙක සමානයි නම් මේ දෙන්නගම එකතුවත් 180ක් වෙන්න නම් හරිද? මේ කෝණේ සමානයි නම් මේ දෙන්නගම එකතුවත් 180ක් වෙන්න නම් මේක කෝණය කංශක 90ක් වෙන්න ඕනේ. ඒ කෝණය කංශක 90ක් වෙනවා. එතකොට මේ අනුවයි නම් මේ රේඛා දෙක සමාන්තරින්ද මෙන්න මෙතන කෝණය කංශක 90ක් වෙනවා. හරි? එතන කෝණය කංශක 90ක් වෙනවා. එතන කෝණය කංශක 90ක් වෙනවා නම් එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180ක් ඉඳලා මේ අංශක 90යි මෙන්න මේ දෙන එකතුව 90ක් කියලා කියන්න පුළුවන්. ඕක ඉතින් පටල ගන්නදෝ ලියන්න ඕන. හරි? පටල ගන්නදෝ ලියන්න ඕන. හරි? ඔය කිව්ව තර්කේ තේරුණා නේද? හරි? ඔය කිව්ව තර්කේ තේරුණා නේද? මේ ඔක පටන් ගත්තේ මෙන්න මෙතනින් මේ දෙන්නගේ එකතුව මෙන්න මේ කෝණේ දෙන්නගේ එකතුව ආව මෙන්න මේ කෝණයට. හරි? මොකද ත්‍රිකෝණයක බාහිර කෝණය. හරි? එතකොට මේ 32ක් සමාන වෙනවා කතිර දෙකකට. මේ 32ක් සමාන වෙනවා කතිර දෙකකට. එතකොට එක 30ක් සමාන එක කතිරයකට. හරිද? එතකොට එතනින් ආවා මේ බලන්න. එතනින් ආවා මෙන්න මෙයයි සමානයි කියලා. මෙයයි සමානයි කියලා. මොකද මෙතන තියෙන 30 මෙතන තියෙන කතිර. හරි? එතකොට මෙයයි සමාන්තරයි වෙනවා. එතකොට දැන් අර මේ ප්‍රමේය මෙයයි සමාන මේ දෙක සමාන්තර වෙනවා. හරි? මේ දෙක සමාන්තර වෙනවා. එතකොට මම ගත්තා ගානේ මුලින්ම කිව්ව මොකද්ද? ගානේ මුලින්ම කිව්ව අර BAD ත්‍රිකෝණය සහ DAC ත්‍රිකෝණය අංග සම කරපෙකින් මෙන්න මේ අංශක 90යි කියලා ගත්තා. එතකොට මූ 90 වෙන මූත් 90 වෙනවා. එතකොට මේ ත්‍රිකෝණය සැලකුවම BXE කියන ත්‍රිකෝණය සැලකුවම එයාගේ එක කෝණයක් අභ්‍යන්තර තියෙන එක කෝණයක් අංශක 90ක් වෙලා. අංශක 90ක් වෙලා කියන්නේ කෝණ තුනේම එකතුව කීයද? අංශක 360යි. sorry. කෝණ තුනේම එකතුව අංශක 180යි. හරි? කෝණ තුනේම එකතුව අංශක 180යි. එතකොට කෝණ තුනේම එකතුව කියන්නේ අංශක 180යි. එතකොට 180යි නම් මූ 90ක් වෙලා මේ දෙන්න එකතුවත් 90ක් වෙන්න ඕනේ. හරි? එතකොට අපිට කියන්න පුළුවන් මෙයාගේ කෝණය සමානයි මේ කෝණ දෙකේ එකතුව කියලා. හරි? ඔය තර්කෙකින් මේ පටල ගන්න දු ලියන්න ඕනේ. තේරුණානේ වැඩි? හරි. එතකොට දැන් එහෙන් බැලුවොත් එම ගානේ පස්වෙනි කොටසත් ඉතින් හදන්න දෙයක් නැහැ. නේ? එහෙන් බැලුවොත් එම ගානේ පස්වෙනි කොටස හදන්න දෙයක් නැහැ. ඉතින් ගානේ කලින් අපි ඔප්පු කරානේ මේක සමාන්තරයි කියලා. නේ ඒකනේ දාන්නේ. XE කියන එකයි AD කියන එකයි සමාන්තර බව වෙන්නේ. හරි? මේ සමාන්තරයි කියලා අපි ගානේ ඔප්පු කරා. හරිද? ඒ විදිහට අපි 2015 අවුරුද්දේ මේ ජ්‍යාමිතිය ගණන් වල 11 වෙනි ගාන හදලා ඉවරයි. ඊට පස්සේ ආයේ 12 වෙනි ගානක් තියෙනවා ජ්‍යාමිතිය ගණනක්. මම මේ වීඩියෝ එකේම අගට ඒක දාන්නම් ඈ.